හෙලෝ යාළුවනේ නිරෝ ලංකා ව්ලොග්ස් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මමයි බවල දෙන්න ජනවාරි මාසේ ලංකාවට ආවා. ඒක ඔයාලා මගේ vlogs වලින් දකින්න නැති. ඉතින් ඇත්තටම මම ලංකාවට එන ප්‍රධාන අරමුණුනේ මගේ අම්මා අසනීපෙන් ඉන්නේ. අම්මව බලන්න තමයි. මම මාස 3කට ආසන්න කාලයක් අපි ලංකාවේ හිටියා. ඇත්තටම අම්මා බලන්න තමයි ප්‍රධාන වශයෙන්ම අපි ආවේ. ඉතින් දැන් අප්‍රේල් මාසේ අපිට යන්න වුණා. යන්න වෙලාව ලඟ වෙලා තිබුණා ඉතින්. ඉතින් අපි ගෙදර හැමෝටම සමදීලා එංගලන්තයට ආවා. අම්මව ලෙඩ ඇඳිද්දී එහෙම තාලෙද්දී ලොකු දුකක් වේදනාවක් දැනුණා. ඒත් ඇත්තට වෙන්න ඕන නිසා හිත හදාගෙන මොකද මගේ සහෝදරියත් එකතු වෙලා ඉතින් අම්මව බලා ගන්නවා. ඒ නිසා මේ වගේ අවස්ථාවලට තමයි තේරෙන්නේ ජීවිතය අපි කොයිතරම් අසරණ වුණාද කියලා. ඇත්තටම ඉතින් හරිම දුක. අපි එන්න ලැස්සෙද්දී අපි පවුල එකතු වෙලා ඉතින් අපිට කැවිලි පෙවිලි හදලා දුන්නා. ලොත්තරුත් ළඟම ඉන්න නිසා. මොකෝ නැන්ද වෙන්නේ? මොකෝ නැන්ද වෙන්නේ? ගෙදර යන්න? ඔව් අපි ගෙදර යන්න. අපි කොල්ලගේ මවුරට යන්න බලන් ඉන්න. ඔබ ඉස්සෙදී ඉතින් හොඳේ. අතව තියෙනවා, කොකිස් තියෙනවා, කැවුම් තියෙනවා, රුලන් තියෙනවා. මේක තියෙනවා. මේ ඔයාගේ බෝතලේ කො? මේ ඉන්නේ මේ නැන්දේ හඳුන්වා දෙන්න මේ ඉන්නේ කවුද? මේ අපේ සුදුමැණි. සුදුමැණිගේ අපේ ලංකගේ පොඩියක්. අර ඉන්නේ අපේ ලංකගේ ඒ ලොකු මැණිකේ. මේ ඉන්නේ තාත්තා නෝනන්න. ඒ ඉන්නේ අපේ චූලි පුතා. ඔයා මේ ඉන්නේ මද්දු මයියාගේ එකම පුත්‍ර රත්නය. අනිත් එක්කෙනා නීදී. දැන් කට්ටිය යන්න ලෑස්තිද? මේ අන්න ලෑස්ති වෙනවා දැන්. ඉතින් පාන්දර අපිට හවස 5ට තමයි ෆ්ලයිට් එක තිබුණේ. ඒ නිසා අපි ඉතින් ගෙදරින් පිටත් වුණා 11:00 විතර. මොකද අපිට 2 විතර එයාපෝට් එකේ යන්න අවශ්‍යතාවය තිබුණා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර හැමෝමත් එක්ක එයාපෝට් එකට ආවා. ඉතින් එයාපෝට් එකේදී අපි හැමෝටම සමුදෙලා ආවා. හොටලා ඉන්නේ දැන් ගේට් එක ඕපන් උනේ. ගේට් 3 R3 එකේ ඉන්නේ. දැන් ඉතින් අපි චෙක් ඉන් වෙන්න ඉන්නේ. සනම බානන් ඉතින් ටිකක් මේ පේනවනේ. සනම බා ඉතින්
නැවතිලා ඉන්නවා ඉතින්. අපේ බස් එක ආවා යන්න. අපි දැන් යන්න ඉස්සරහට ඉන්නේ. Papalat එක නිසා ඊළඟ කෝච්චිය යන්න ඉන්න කියලා කිව්වා. අපි ඉතින් මේ ඉන්නවා. ඒක ෆුල්. බස් එකේ යන්නේ ප්ලේන් එක. අය අනිත්යි අද මහන්සි. අපි නාඩියේ තියෙන කතා කරන්නේ. මේ එනරුවන් අපි යනවා හොඳේ. දැන් ඉස්සර නයි. ඉතින් පරිස්සමෙන් කොට කඩේ ටික කරගෙන ඉන්න හොඳේ. ගිහිල්ලා වල්ලා දැන් නාඩිය. වරුවට ගත්තද? වරුවට ගත්තද? වරුවට ගත්තද? Let's go, Samus. seat දැන් අපේ seat එක හොයා යනවා. අපිට දැන් 10 ABC 3 ABC, this is the place. Flight එකේදී රෙද්දෙනුවෙන් සනුලේ දෙන්නම වැඩලා හිටපු නිසා දෙන්නම නිදාගත්තා හොඳට. එතන ගොඩක් මහන්සි සෙමත් එක්ක නිසා ඉතින්
එයාපෝට් එකේ මැස්සා. දැන් මේ යනවා ආයි මැන්චෙස්ටර් වලට ගන්න ෆ්ලයිට් එක ගන්න මේ ගේට් එක ළඟට ගේට් 21. දැන් බහරෙන් වලට රෑ 10:00යි. අපිට වේටින් ටයිම්ස් එන පැය 3ක් විතර. 3:00ක් විතර. බාරන් එයාපෝට් එකේ ඉඳලත් අපි පැය 6:00ක් විතර ඉංග්ලන්ත වල මැන්චෙස්ටර් එයාපෝට් එකට නිකන් ෆ්ලයි කරා. ඒත් රෑ කාලේ අපි මැන්චෙස්ටර් වලින් බහිද්දී උදේ 6:35 වෙලාව. ඉතින් මේ පේන්නේ අන්තිමට මැන්චෙස්ටර් ලං වෙද්දී ගන්න වීඩියෝ එක. ඉතින් හරියටම අප්‍රේල් 10 වෙනිදා උදේ 6:35 වෙද්දී අපි මැන්චෙස්ටර් එයාපෝට් එකෙන් ආයේ බැස්සා.